ආවර්ජන වැඩසටහනේ අද අපේ ප්‍රධාන සාකච්ඡාවට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ ඒ වගේම විශිෂ්ටතම ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, කෙටි කතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක් ආදී නොයෙකුත් අංග ගණනාවක දක්ෂතා පෙන්වූ සුප්‍රසිද්ධ ගායන ශිල්පී සිසිර සේනාරත්නයන් පිළිබඳව අද අපේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ සිසිර සේනාරත්නයන්ගේ බාල පුතණුවන් වන සමීර සේනාරත්න මහත්මයා. අපි මුලින්ම සමීරගෙන් අහමු ඔබගේ පියාගේ ප්‍රධාන ජීවන තොරතුරු ටිකක් පියාගේ උපන් ගම සහ ඔහුගේ බාල කාලය පිළිබඳ විස්තරයක් කරන්න කියලා. ආයුබෝවන් ප්‍රියන්ත. ඔව්. මුලින්ම මගේ පියා මම දන්න අතරමින් හලාවත ග්‍රාමයේ තමයි 1935 මාර්තු මාසේ 29 තමයි ඉපදලා තියෙන්නේ. එතකොට මගේ පියාගේ පියා ව්‍යාපාරිකයෙක්. මම වෙදහෙදකනුත් කරලා තියෙනවා. මොකද එයාගේ තාත්තා වෙදෙක්. මගේ තාත්තගේ සීයා වෙදෙක්. ඉතින් එයා කාර්යබහුල ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් මේ මගේ පියාගේ මව මම දන්න තරමින් කුරුණෑගල පැත්තේ ඉපදුන කෙනෙක්. ඉතින් ලොකුම අභාග්‍ය වුණේ මගේ පියාට මාස 3 වෙනකොට මේ අම්මා නැති වුණා. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා මගේ පියාට හැම පැත්තකින්ම. නමුත් අර මේ නිකන් දෙයියෝ බලලා වගේ ඒ අම්මගේ අක්කා සම්පූර්ණ වගකීම මගේ පියා වෙනුවෙන් එයා හිටියේ කොළඹ සංඝරාජ මාවතේ. එතකොට එයා මගේ පියා වෙනුවෙන්ම ආව හලාවතට ඇවිල්ලා මගේ පියාගේ වැඩ කටයුතු ඊට පස්සේ සම්පූර්ණයෙන් පියා යම්කිසි ලොකු තත්ත්වයකට එනකන් වැඩිහිටියෙක් වෙනකන් සම්පූර්ණයෙන්ම එයාට අම්මා වුණේ තාත්තගේ ලොකු අම්මා. ඔව්. ඊට පස්සේ තාත්තා ගියේ මෙහි සෙන්ට් මේරිස් එකට මේ කොහෙද? හලාවත. සෙන්ට් මේරිස් එකට යනකොට මගේ කොළඹෙන් මේක හැදුනේ මගේ ඒ ලොකු අම්මගේ මේ මහත්තයා වැඩ කරේ කස්ටම් එකේ. වැඩ කරනකොට 1940 මේගොල්ලන්ට යුද්ධයට යන්න. මේක බ්‍රිටිෂ්ලා අයිති කරගෙන තිබ්බු මේ රටක්නේ. එතකොට කැඳවුව යුද්ධයට යන්න. මෙයත් ඉදිරිපත් වුණා යුද්ධයට යන්න. එතකොට දැන් මේ අරයට හලාවත ඉඳලා මේ ඔක්කොම කරන්න බැරි වුණා. එතකොට එයා තාත්තවත් තරම් ආව කොළඹට. මොකද මෙයා යන නිසා. ඔව්. මොකද ගොඩක් වෙලාවට අරයා කස්ටම් එකේ වැඩ කරනවා සංඝරාජ මාවතේ හිටියේ. මෙයා හලාවත ඉන්නවා නිවාඩුවට කෝච්චි යනවා. ඒ මහප්පා මේගොල්ලන්ව බලන්න ඒ වගේ තමයි හිටියේ. ඉතින් දැන් මේ ගෙවල් දොරවල් වහන්න බැරි හින්දා තාත්තා වරන් ආවා මරදාරට. හරි? අරන් ඇවිල්ලා තමයි අරයා මේ යුද්ධෙට ගියේ. ඊට පස්සේ තාත්තා මේ කොළඹ තාත්තව ගෙනල්ලා ලොකු අම්මට වුණා තාත්තව ආනන්දට දාන්න. මේ මහප්පට. මහප්පා ගිහලා ඔක්කොම කතා අරගෙන ඇවිල්ලා හරි දාම ඔක්කොම ගෙනකොට මේ ලොකු අම්මා විරුද්ධ වෙලා තියෙනවා. දැන් මෙයත් ලංකාවෙන් පිට යනවා. එතකොට මේ ලොකු අම්මට ඉතින් ඒ කාලේ දැන් වගේ නෙමෙයිනේ එළියට යන්න නැහැ ගෙවල් වලටලා ඉන්නේ. ලොකු අම්මා කිව්වා නෑ මට ඔච්චර දුර යන්න බෑ. මේ එහා පැත්තේ තියෙන ඉස්කෝලේ සංඝරාජ විද්‍යාලේ. සංඝරාජ මාවතේ. ඒ කියන්නේ ඇවිදලා යන දුර. ඒ කියන්නේ මෙතන ඉඳලා ඔය නිකන් වැඩි වුණොත් කිලෝමීටර් මේ මීටර් 500ක් වගේ. ඔන්න ඕකට දාන්න මට ගිහිල්ලා කොල්ලව ගේන්න පුළුවන් කොල්ලා මට පේනමානේ ඉන්න ඕනේ කියලා. ඒකට දාලා. ඉතින් එතනින් තමයි තාත්තා කොළඹ ජීවිතේ පටන් ගත්තේ. ඉන්පස්සේ මම හිතන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තාත්තා කලා කටයුතු වලට යොමු වෙනවා. විශේෂයෙන් ධර්මදාස වල්පලලා, රිබෙන් සිල්ලා බොරලැස්ස වගේ ඒ පිරිසක් හිටපු ප්‍රදේශයේ ධර්මදාස වල්පල තමයි දෙකෙන් තාත්තගේ හෙවණැල්ල වගේ හිටියේ තාත්තා දෙන්න ඒ කියන්නේ මාර විදිහට තාත්තා ඉතින් ඒ කාලේ ධර්මදාස වල්පල කොහොම ලඟ වෙන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. අපේ තාත්තලට වුණා. ඒ කියන්නේ ප්‍රබල චරිත ප්‍රබලයක සංගීත පැත්තෙන් හැම පැත්තකින්ම. ඉතින් තාත්තා මේ කොහොම හරි මේ මොකද රජේ සංගීත විද්‍යාලය තිබෙ මෙතන මේ හේවුඩ් එකට ගියා. ගිහිල්ලා මෙතකොට ධර්මදාස වල්පල හිටියා එතන. ඉතින් තමයි ඔය ඒගොල්ලන්ගේ මේක ආරම්භ ඊට පස්සේ එහෙම ඕකේ තව එක විශේෂිද්ධියක් තියෙනවා. දැන් හේවුඩ් එක ආරම්භ කළාම ලයනල් එදිරිසිංහයන් ඒකේ මුල්ම ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් තමයි මේ සිසිර සේනාරත්න මහත්මයා. ඔව්. කොයි කාලේ වගේද බියන්තෝ කරන්නේ? 50 දශකයේ ආරම්භයේ වගේ. ඔව්.
ඉතින් එහෙම කියන්නේ ඔහොම 35 ඉපදිලා කොහොම හරි අවුරුදු 18 මාර වෙනකොට දාරේ යුද්ධය වෙලා ආවා ඊට පස්සේ. එයා තමයි තාත්තව කස්ටම් එකට දැම්මේ මහප්පා. ඔව්. එයා තමයි තාත්තව ඇත්තටම මම දැකපු දෙයක් තමයි තාත්තගේ ජීවන රට ඒ කියන්නේ තාත්තව වෙනස් කරේ කස්ටම් එක තමයි. ඇත්ත කියනවනේ මොකද මේ ඒ කාලේ හිටීපු මේ සුද්දෝ හිටියේ කස්ටම් එකේ. හැම ඉතින් ඒ මිනිස්සුගේ ජීවන රටාව ඩිසිප්ලින් කියන එක හැමදේම තාත්තට පුරුදු වුණා. ඒක මම දන්නා තරමින් ලංකාවේ කලාකාරයන්ගෙන් භාෂා 3ක් හොඳට කතා කරන්න පුළුවන්. මගේ තාත්තා වුණා මම දන්නා තරමින් ගාමිණී ෆොන්සේකා. සිංහල දෙමළ ඉංග්‍රීසි. ඔව්. හරි? චතුරාව කතා කරන්න පුළුවන්. ඔව් මගේ තාත්තා වුණා මම දන්නේ ගාමිණී ෆොන්සේකා විතරයි. හරි? ඉතින් ඒ වගේ ගාමිණීත් ඒ වගේ පරිසරයක සෙන්ට් තෝමසස් කියලා ඒ වගේ පරිසරයක හැදිච්ච මිනිස්සෙක්. එතකොට අපිටත් මේ ඩිසිප්ලින් කියන එක ආවේ ඒ තාත්තා මර්දාන කියන පැත්ත දන්නවනේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ පැත්තක ඉඳලත් ඒ ඩිසිප්ලින් නැතුව තරකට ආවේ ශ්‍රී ලංකා රේගෝ නිසා. ඔව්. හොඳයි. ඊට පස්සේ තාත්තාගේ දැන් මුලින්ම මං හිතන්නේ හැටියට තාත්තා ගොඩක් කලේ ධර්මදාස වල්පල ලතා වල්පල ඒ වගේ අයට ගීත රචනා කිරීම තමයි කලා ශේෂ්ත්‍රයට මුලින්ම පැමිණුනේ. මං හිතන්නේ මුල් යුගයේ ගීත ගණනාවක්ම ලතා ධර්මදාස වෙනුවෙන් නිර්මාණය කළා. පස්සේ දැන් තාත්තාගේ මුලින්ම චිත්‍රපටි ශේෂ්ත්‍රයට එළඹෙන කතාව පොඩ්ඩක් අපිට විස්තර කරන්න සමීර. මේ ලෝකේ නවතන වේ කියන එක 1955 සිරිසේන විමල වීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයේ තමයි මුල්ම ගීත ඇතුළත් වුණේ. එතකොට මම හිතන්නේ එතකොට අවුරුදු 18ක 19ක් වගේ 35 නම් 50 කීයද ඒක 55 එතකොට අවුරුදු 20ක් විතර වෙන වයසේ ඊට කලින් ඔකර පටිගත කරන්නේ තේරගත උනේ 55 වුණාට. එතකොට මේ ලෝකේ නවතන වේ ගීතෙන් තමයි මුලින්ම මේ චිත්‍රපට ගායන ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ. සිරිසේන විමලීරුම තමයි මේ ගීතය රචනා කළේ. මම හිතන්නේ මේ අවස්ථාව දෙන්න තාත්තට උදව් කළේ මම හිතන්නේ ඒකේ සංගීත අධ්‍යක්ෂ ටී.එෆ්. ලතීෆ්. අපේ තාත්තගේ ඇත්තටම කියනවා නම් ලතීෆ් කියන්නේ නිකන් මේ හොඳම මිත්‍රයෙක් මුස්ලිම් මිනිස්සෙක් වුණාට අනිත් එක්කෙනා තමයි එයාගෙත් ඒ වගේ තමයි හැමදේම පිළිවෙලයි වැඩ. ඕන කෙනෙක් ඉස්සර ලතීෆ්ට බාර දුන්නොත් ඔය විශේෂයෙන් ඔය මේ සංගීත කටයුතු. ඔව්. ඔයා කියන්නේ මේ ඒ කාලේ මේ ෆොටෝකොපි අරවා මේවා තිබ්බේ නැහැනේ. ඒ වගේ ලස්සට නොටේෂන් ලියන මිනිස්සෙක් ප්‍රියන්ත මම දැකලා නැහැ. හරිම නීට්. ඒක තමයි. හරිම නීට්. එතකොට ටී.එෆ්. ලතීෆ් මහත්මයාගේ උපකාරයෙන් තමයි මම හිතන්නේ පොඩි පුතා චිත්‍රපටයට මේ ලෝකේ නවතන වේ කියන ගීතය කියන අවස්ථාව උදවන්නේ. මම හිතන්නේ මේ ගීතය එක රැයින්ම මුළු ලංකාව පුරාම ප්‍රචලිත වුණා. ඒකට ඒ කාලේ පුවත්පත්වල මේ සිසිර සේනාරත්න කියන නවක ගායන ශිල්පියා ගැන ලිපි පළ වෙන්න ගත්තා. ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වුණා. ඊට පස්සේ තමයි මං හිතන්නේ රේඛාව චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ. ඒ කාලේ මේ රේඛාවට සම්බන්ධ වුණායින් පස්සේ ඊට පස්සේ අපේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර. ඉතින් අම්මා කොහොමත් ගීත ලෝකයේ තාත්තට අම්මා ජේෂ්ඨයි. ඔව් තාත්තට ඉස්සර තමයි අම්මා සින්දු කියන්නේ. ඉතින් මේ එතකොට මේ දෙන්නව තෝරගත් ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඔව් ලෙස්ටර් මෙයා කවුද අපේ? මර්සලින් ජයකොඩි පියතුමාගේ ගීත රචනා. සුනිල් ශාන්ත තමයි. සුනිල් ශාන්ත තෝරගත්ත මේ දෙන්නව සින්දු කියන්න. අලුත් දෙන්නෙක්. ඉතින් නමුත් සුනිල් ශාන්ත මේ හරි දැඩි මතධාරියෙක්. හරි? එයා ඔය ඉන්දියාවේ යන්න එහෙගිලා රෙකෝඩ් එයා ඒවට කිසිම කැමැත්තක් නැහැ. එයාගේ අනුග්‍රහයක හැටියට අයිවෝ ඩෙනිස් තමයි ඒකට සම්පූර්ණ මගේ අම්මයි තාත්තා වගේ මෙහෙව්වේ. හැමදේටම අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි හැමදේම අයිවෝට ඩෙනිස් තමයි
සම්බන්ධව. මේ කිව්වේ ඉතින් මේ මගේ අම්මත් ගියා මේකෙදි මාසයක් දෙකක් ඉඳලා තියෙනවා. ඔව්. මොකද ඒ කාලේ ලේසි නෑ මුළු ෆිල්ම් එකේ ඔක්කොම ටික ඉවර වෙනකන් රෙකෝඩ් කරගෙන එන්න කියලා මේ එස්ටර්. ඉතින් ඔය රේඛාවේ විශේෂම සිදුවීම උනේ මගේ දෙමව්පියන්ගේ හමුවීම මේ දෙන්නගේ ආදර කතාව පටන් ගත්ත එතනින් තමයි ගුවන් යානේ යන ගමන් තමයි ඒ මල්පල දරුවේ. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 7කට කාලයක් එදෙන්න මේ අඳුරේ කළා තමයි විවාහ වුණේ. ඇත්තටම ඉතින් මේ මම දන්න විදිහට ලංකාවේ කැමරා එකක් චිත්‍රාගාරකින් එළියට අරගෙන කරපු පළවෙනි ෆිල්ම් එක තමයි ලෙස්ටර් කරේ. එයා නිකන් chance එකක් අරන් එක කරේ රේඛාව. ඉතින් ඒකට මගේ දෙමව්පියන්ව සම්බන්ධ කරගෙන ඉතින් මගේ දෙමව්පියන්ටත් ලොකු ගෞරවයක්. ඒකේ මේ ඇත්තටම මේ සංගීත අධ්‍යක්ෂණය කරේ බී.එස්. පෙරේරා නේද? බී සිරිනාත පෙරේරා කියන මේ සංගීතඥයා. ඒක ඔක්කොම තමයි මේ ගීත රචනය කරේ ගරු මර්සිඩීස් ජයකොඩි පියතුමා. ඉතින් ඒක ඇත්තටම මේ ඒකේ ඒ රේඛාවේ ඇත්තටම මගේ දෙමව්පියෝ හින්දා කියනවා නෙමෙයි. ඒකේ මම හිතන්නේ ලතා වල්පොලත් කිව්වා අයිවෝ ඩෙනිසුත් ගායනා කළා. ඉතින් ඒකේ කතාව ලොකු කතාවක් තිබ්බේ නෑ ඒකේ. ඒක ප්‍රසිද්ධාන්තර සම්මාන. නමුත් ඒක අර මේ කාලේ හැටියට චිත්‍රාගාරකින් එළියට ගෙනල්ලා ලංකාවේ ෆිල්ම් එකක් කරේ පළවෙනි වතාව. මීර දැන් ඔබේ පියා විශාල ගීත ප්‍රමාණයක් මා හිතන්නේ අපි ගොඩක් ඒවා අපිට දැන් වර්තමානයේ අහන්න නෑ ඒවා. නමුත් මහ විශාල ගීත ප්‍රමාණයක් ගුවන් විදුලිය වෙනුවෙන් නිර්මාණය කළා. මේකේ එක විශේෂත්වයක් නේද ඔබගේ පියා මේ ගීත රචනාව කරපු? ඔව් අනිවාර්යෙන්ම මගේ පියා ඉස්සර එයාගේ ගීතේ යාම රචනා කරගත්තු කාලයක් තිබුණා. මොකද ඒ කාලේ ඉතින් එයාට වැඩත් අඩුයි. ඒ තරුණ කාලෙත් එක්ක මේ මොකද්ද ගයා ගීතයන් ගමේ වෙල්ෙලියේ එතකොට මේ රෑ හඳ පායාලා ඒ වගේ ඒක හින්දි තනුණාට සෞනිකර ඒක මේ ගීය පද රචනය මගේ පියාගේ. ඉතින් එයා සෑහෙන ඒ පැත්තෙනොත් සෑහෙන දක්ෂතාවයක් දැක්වුවා. එයාගේ ගීත එයාම ලියන. ඔව් එතකොට අර ඒ කාලේ එක ලොකු දෙයක්. මොකද ඒ ගීත අනුවට අනික ගැළපෙන විදිහට ඒ හින්දි වචනේ ගයා ගීතයන් ගමේ වෙල්ෙලියේ සරා සාමනේතු ආවෝ චලිය කියන හින්දි වචනට ගැළපෙන විදිහට ඒ වචන දීමේ ඒ හැකියාවේ තුන් ඉරියව්වෙම හැකියාව මං හිතන්නේ ගොඩක් අයට තිබෙන්නේ නැහැ. ගීත රචනය, ගායනය, සංගීත අධ්‍යක්ෂණය. හරි ගොඩක් වෙලාවට අර දෙක තමයි ගායනයයි සංගීත අධ්‍යක්ෂණයයි විතරයි තිබෙන්නේ. නමුත් ඒකට මගේ පියාට මට අවුරුද්ද මතක නෑ විශේෂ එවෝඩ් එකකුත් හම්බුණා මේ ඔස්කා සම්මානයක්. මොකද ගුවන් විදුලියේ හොඳම ගීත එය හැටියට එක වතාවක් මට මතකයි නිල් මිනි දෑසේ කියන ගීතේ. ඒ කියන්නේ විශාල ප්‍රේක්ෂක පිරිසක් අමන්දානන්දයට පත් කරපු ගීතයක් තමයි නිල් මිනි දෑසේ. ඒ යුගයේ සමන් තිලකසිරි තමයි රචනා කරපු. ඒක සරල ගියන්නේ. ඒක සරල ගියා. ඒක තමයි තාත්තගේ මම දන්න හැටියට ඒක තමයි තාත්තගේ පළවෙනි ස්වතන්ත්‍ර නිර්මාණය. ඒක සෑහෙන ජනප්‍රිය වුණා. ඊට පස්සේ සුජාතා හර්බර්ට් එලිසන් ලියපු සුජාතා ආදරණීය සුජාතා කියන ගීතය තමයි ඊට පස්සේ තාත්තා ස්වතන්ත්‍ර නිර්මාණ කරපු මුල්ම ගීත දෙක. ඔව් ඉතින්
सुजाता आदरणीय सुजाता सुजाता आदरणीय सुजाता ඔබ නිදි දෙව් දුවගේ තුරුල්ලේ ඉඳ රසවත් දීන බලා ඔබ නිදි දෙව් දුවගේ තුරුල්ලේ ඉඳ රසවත් දීන බලා හේතිනෙන් ඔය මාගෙන් මා සුවයහනේ මාහිඳවා හේතිනෙන් ඔය මාගෙන් මා සුවයහනේ මාහිඳවා මුදු සීත සුළං මුසු සඳරැස් වතුරින් නාවා ගීත කියා නාවා රස ගීත කියා सुजाता आदरणीय सुजाता सुजाता आदरणीय सुजाता මං හිතන අම්මා කියපු සින්දු වලින් 99%ක්ම වගේ සංගීත නිර්මාණය කරේ තාත්තගේ සින්දුත් එහෙමයි. ඉතින් මේ එයාට ගොඩක් වෙලාවට අවශ්‍ය උනේ අර එයාගේම දේ එයාට එන හැඟීම ඊට පස්සේ එයා ඒක විශ්වාසය තිබුණේ හර්බර්ට් ටැම්සෙනරත්න කියන. ඒක 100% ඒ දෙන්න ගැලපුණා. හර්බර්ට්ගේ වචනයි මෙයාගේ සංගීතයයි පුදුම විදිහට ගැලපුණා. ඒ හින්දා තමයි දෙන්න සෑහෙන දුරක් එකට ආවේ. ඔව් මම හිතන්නේ 1955ත් ඔය 65ත් අතර තාත්තා විශාල ගීත ප්‍රමාණයක් අම්මත් එක්ක එකතු වෙලා නිර්මාණය කළා. ඔව් මම හිතන්නේ 65න් පස්සේ තමයි ඊට පස්සේ තාත්තගේ හොඳම යුගය තවත් උදා වෙන එක වර්ෂයක් 1965. මොකද 1965 වර්ෂයේ තමයි හඳපාන කියන චිත්‍රපටිය තිරගත වෙන්නේ. පොඩ්ඩක් ඒ හඳපාන චිත්‍රපටිය සම්බන්ධ තොරතුරු කතා කරමු. මගේ පියා හර්බර්ට් ටැම්සෙනරත්න අඳුරගන්නේ දස්කොන් චිත්‍රපටියේ. ඒකටත් ඉන්දියාවේ ගිහිල්ලා සින්දු පටිගත කිරීමට මේ අපිට ඔතෙන් තව කාරණයක් මතක් කරනවා සමීර. මම හිතන්නේ තාත්තට වාසනාව උදා වුණා රුක්මනී දේවී සමග යුග ගීතත් දෙකකුත් ගායනා. ඒකම තව විශේෂයක් මම හිතන්නේ තියෙනවා සමීර මේ ලංකාවේ පළමු වන චිත්‍රපටයකට තත්තුණු ශාස්ත්‍රීය ගීතය තාත්තා විනාඩි 6ක ගීයක්. ඒ කියන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න සමග ගායනා කළා. ධර්ම රසේනේ කියන ගීතය. ඒක හැම දිග විනාඩි 6ක ගීයක්. එතකොට ඒ කාලේ තාත්තා පුදුම විදිහට මේ රුක්මනී දේවියට ගරු කරන්න පුදුන රුක්මනී දේවිය මැරෙනකන් ඒ කියන්නේ රුක්මනී දේවියට ගරු කිරීමක් වශයෙන් තාත්තලා
උපනිදේ වෙනුවෙන් සංගීත ප්‍රසංගිකුත් ලෑස්ති කරලා තිබ්බා. නමුත් ඒ මිනිස්යාගේ වෙලාවට ඊට දවසකට ඉස්සෙල්ලා තමයි යන්නේ නැති උනේ. දවස් දෙකකට ඉස්සෙල්ලා. මාතරු යන්නේ නැති. ඔව්. එතකොට ඒ තරම් තාත්තා දේශී අක්කා කියලා කියන්නේ පුදුම විදිහට දෙන්න මේ කොල්ලෝ කියලා කතා කරන තාත්තට ඒ තරම් ආදරේ. ඉතින් මේ එතනදී තමයි රොබර්ට් සෙනරත්නත් එක්ක සම්බන්ධතාවය පවත්වන්න පටන් ගත්තේ. ඊට පස්සේ හඳපාන මේ සංගීත අධ්‍යක්ෂණය. බාර දුන්න හර්බර්ට් සෙනරත්න. මම හිතන්නේ හොඳටම පෑහුණා නේද සමීර තාත්තයි හර්බර්ට් සෙනරත්නගේ දෙන්නගේ ඒ හැකියාව. මම හිතන්නේ හර්බර්ට් සෙනරත්නට ලොකු ඉවක් තිබුණා. හොඳ දැනුමක් තිබුණා. මේ තාත්තා ලව්ව තමයි මේ නිර්මාණය කරන්න ඕනේ. මොකද එයා බලාපොරොත්තු වෙන ස්වභාවය තාත්තගෙන් තමයි ගන්න තියෙන්නේ කියලා. මොකද හර්බර්ට් හරි සීනියනේ කාලේ. සින්දු කියන්නේ හර්බර්ට් ගැන කියන්න ඕනේ නැහැ සින්දු ගැන. රුක්මනි දේවී. මේ සෞම්‍ය රාත්‍රී අරවා මේවා. ඉතින් හර්බර්ට් අනිත් එක ඒ කාලේ දැන් වගේ නෙමේ අර ඒ කාලේ මේ උපරිමෙන් ඕනේ. ඒ සින්දුවට ඒ වචනයි ඒක ඉතින් හර්බර්ට්ට ඒක 100%ක් මට සිද්ධියක් මතක් වෙනවා මේ මම මොකද තොරතුරු මේවා ගැන දන්නේ හින්දා මේ අතරේ මම මැදිහත් වෙනවා මේ මුලින්ම මට තව දෙයක් කියන්න තියෙනවා ඇත්තටම මේ ප්‍රියන්ත කියන්නේ අපේ පවුලේ මට කියන්න අමතක කරා මුලින්ම අපේ පවුලේ ඉතින් මගේ සහෝදරයෙක් වගේ ඉතින් මගේ පියාගේ ළඟම හිතවතා හැටිටි ප්‍රියන්ත අපේ ගෙදර හැමදෙස්සම වෙනවා සමහර වෙලාවල් තිනවා මගේ තාත්තට අමතක වුණාම ප්‍රියන්තගෙන් අහනවා තාත්තා ප්‍රියන්ත මගේ මේ සින්දුව මොකද්ද මෙහෙම මට මතක නෑ කියලා ප්‍රියන්තගෙන්. ඉතින් ඇත්තටම ප්‍රියන්ත අද මගේ තාත්තා මේක මේ වැඩසටහන මෙහෙම වෙනකොට මම හරිම සතුටුයි. මොකද අපේ නොදන්න ගොඩක් දේවල් ප්‍රියන්තගෙන් අහගන්න පුළුවන් නිසා. නෑ මම මේ කියන්නත් ගියේ මෙතන සමීර අපේ හඳපාන චිත්‍රපටි කරනකොට තාත්තට ඒ මානසික ස්වභාවය අවශ්‍යතාවය අරන් දෙන්න හර්බර්ට් සෙනරත්න තාත්තව මං හිතන්නේ යාල ඒ කැලේ හිටන් යාල ගියා නුවරඑළිය ගියා ඒ වගේ පරිසරවල තමයි එකන් ගියා ඒ නිර්මාණය බිහි කරන්න අවශ්‍ය වටාපිටාව සලසන්න. ඔව් මගේ මණික සුවසේ නිදි ආලෝකේ පතුරා ආලෝක ඔය ඔක්කොම කරේ මේ යාලද කියලා මට නෑ මෙහෙ නුවරඑළිය. ඔව් නුවරඑළිය ගිහිලා තාත්තව දවස් ගණන් තියාගෙන සද්ද බද්ද ඇහෙන්නේ නැති වෙන්න හරි ඕක මගේ මණික සුවසේ නිදි කියන එක ආලෝකේ පතුරා මුළු ලෝකෙ ඕක මේ ඇත්තටම කියනවා නම් තාත්තා ඕක ඉස්සෙල්ලම මේ නිකන් කියන්නේ තාත්තා අක්කට අපේ පවුලේ වැඩිමල අක්කට මගේ මණික මගේ දෝණි සුවසේ නිදි කියලා ටියුන් එකත් එක්ක කියප එකක් හබට අල්ලගත්තා. ඔව් මුල ටික තාත්තගේ ඕක මම දියා මම ඕකට මේව කරන්න බොයි ටියුන් එක මේව කරපන් ඉතුරු වචන ටික මම දාන්න කියලා හර්බර්ට් අල්ලගත්තා ඒක. මගේ මණික සුවසේ නිදි කියලා හර්බර්ට් ඉතුරු ටික ලිව්වේ සින්දුවේ මේ හොඳ පාන තමයි. ඒක හැබැයි මම හිතන්නේ තවත් විශේෂ කතාවක් තියෙනවා මට මොකද සේනාරද මහත්මයා මට මේ කතාව කිව්වේ. ඕක මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ සෙනෙහස චිත්‍රපටියේ ඒ දියණියක් නිදි කරවන සින්දුවට. ඊට පස්සේ ඒක සෙනෙහස චිත්‍රපටියට ගන්න නැතුව ඒක ගත්තා හඳපාන චිත්‍රපටියට. ඔව්. නමුත් මෙතන දියණියක් නෙමෙයි මෙතන යාගේ පෙම්වතිය. ඒ නිදි අවස්ථාවේ මේ ගීතේ ඊටාම රමණීය දර්ශනයක්. මේ ඒ චිත්‍රපටියේ හර්බර්ට් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ. ඉතින් ඒක කිංස්ලි රාජපක්ෂද කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය. නිෂ්පාදනයේ සමනල චිත්‍රපටි වෙනුවෙන් හර්බර්ට් සෙනරත්න. මගේ මණික සුවසේ නිදී
චන්ද්‍රාහිමින් නෙයිනගී ලොව මිහිර නොබලා රසසින පෙනිලා මගේ මැනික සුවසේ නිදී කුලන්ගේ මధు ගීත සුලංගින් ගෙනාසිත සුවදාය කෛරමෙහි ගන්නේ නෑ ඔවුනුත් නිදියා ගනී කොඳ මල් සිනාසේ විල් නිල් ජලාසේ රණහංසයෝ පීනති සඳකැන් බිබීන වෙදී solla natamin varella surakellane anidi mage manika suvase nidi එතකොට මේ මං හිතන්නේ අපිට හඳපාන තමයි තාත්තගේ ජීවිතයේ හොඳම සම්දිස්ථානය. ඔව්. 1965 දී සරසවි සම්මාන උළෙලදී මගේ පියාට හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා හැටියට සම්මානය ලැබුණා. ඒ කාලේ ගොඩක් සරසවි සම්මානය. ඒ කාලේ ගොඩාක් ජ්‍යෙෂ්ඨයෝ හිටියා මුහාමුත්තු සාමී වගේ ගොඩක් කට්ටිය අතරේ මේ වගේ අලුත් සංගීත අධ්‍යක්ෂකවරයෙකුට සම්මානයක් ලැබීම ඒ කාලේ හැටියට හරිම වාග්යක්. ඇත්තටම මේ සංගීත ඒ උළෙලට මේ සරසවි සම්මාන උළෙලට ප්‍රධාන අමුත්‍ය වෙස සහභාගී වුණේ නූතන් කියන මේ ජනප්‍රිය නිලිය මේ ඉන්දියාවේ. එයාට දැන් සිංහල තේරෙන්නේ නැහැ නේ. යා ස්ටේජ් එකේ ඉන්නවා මේගොල්ලෝ එනවා ඒවෝඩ් එක ගන්නවා. ඉතින් ඊට පස්සේ සිංහලෙන් කියන්නේ මේ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා සිසිර සේනාරත්න කිව්වහම තාත්තා ඒ සම්මානයේ නූටන්ගෙන් අරන් යනකොට එතන ළඟ හිටපු කෙනෙක්ගෙන් නූටන් අහලා තිනවා ඒ ගත්තේ සම්මානය හොඳම නළුවට දුන්න සම්මානයද කියලා. ඉතින් ඒ කියන්නේ මේ තාත්තගේ රූපය නිසා එයා නළුවෙක් කරම මගේ පියා ඒක හරියට මේන්ටේන් කරපු දෙයක්. එයාගේ රූපය එයා අඳින විදිය හැමදේම මම එකයි කිව්වේ මේ හැමදේම යාට ලැබුණේ ඔය ශ්‍රී ලංකාවේ. කන බොන දේ ඒ හැමදේම එයාගේ විදියක් තිබ්බා. ඒක එයාගේ විදිය විතරයි. ඒතකොට මම හිතන්නේ අපේ ආදරත් මම හිතන්නේ රසිකයන් අතර අතිශය ජනප්‍රිය ගීත සියල්ලම හඳපාන ජනප්‍රිය වුණා. ගීත 6ක් ඇතුළත් වුණා. ඒ ගීත 6ම අතිශය ජනප්‍රිය වුණා. විශේෂයෙන් ආලෝකේ පතුරා, විදුරු සෙවිකල, ඈත ආසේ නැගී දින්දු පායා වගේ ගීත සමීර මම හිතන්නේ අදත් රසිකයෝ හරි ආසාවෙන් සවන් දෙනවා. ඒකේ විශේෂයෙන් මේ මගේ මැනික මොකද ආලෝකේ පතුරා සින්දුව කොහේ ගියත් මට කොහොම ගොඩාක් ඒක ආරාධනා කරනවා ඒ සින්දුව ගායනා කරන්න කියලා. මොකද ඒකේ තියෙන මේ නැලවිලි ස්වභාවයත් ප්‍රේමාන්විතයත් දෙකම තියෙනවා. ඊට පස්සේ තාත්තා මම හිතන්නේ මේ වසරේම ආයි සංගීත අධ්‍යක්ෂණය කළා හිතට හිත කියන චිත්‍රපටය. ඔව් හිතට හිත චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම සංගීත අධ්‍යක්ෂණයේ තාත්තනට ඒක තාත්තා ගොඩක් ඒකේ සින්දු තාත්තා කිව්වේ නැහැ. ඒකේ හරුන් ලන්ත්‍රා අම්මා යෝතිපාල සුජාතා අත්තනායක ලතා ඒ වගේ තාත්තා ඒගොල්ලන්ට බෙදලා දුන්නා. තාත්තට උමනාවක් තිබ්බා මේ හරුන් ලන්ත්‍රාව ගේන්න තැනකට. තාත්තා හරි ආදරය කරපු කටහඬක් හරුන් ලන්ත්‍රා හඳපානේ මල් පිපුණා කිරිමුදිර වගේ චන්ද්‍රයාපායා සින්දුවත් ඔය එක මේ තාත්තා හරුන් ලන්ත්‍රාට එක්ක අම්මට කියන්න දුන්නේ මේ සින්දුව ඒ නිසා තමයි. මේ මොකද පුදුම ලාන්විත
හඬක් මේ හරුන් ලන්තටත් තිබ්බේ. ඉතින් තාත්තා ආස කරා ඒක. මම හිතන්නේ ජෝතිපාල පවා මම හිතන්නේ එයාගේ ප්‍රියතම ගායකයාට හඳුන්වන්නේ හරුන් ලන්ට. මොකද ඒ හඬ ඉතාලම මිහිරි. මට මතකයි සිසිර සේනාරත්නයන් මාත් එක්ක දවසක් කිව්වා. එයා ආසම කරන කටහඬ තියෙන ගායකයා හරුන් කුමාර. ඒක හරි රොමැන්ටික් හඬක්. ඔව් හරිම රොමැන්ටික්. ඒ කියන්නේ කිසිම ආයාසයක් නැතුව මේ ගායනය කරනවා. ඒ වගේ මේ ගායකෙක් මම දැකලම නැහැ. ඒ වගේම මම අහලා තියෙන සමීර මේ දැන් ওই සමහර චිත්‍රපටිවල එක එක ක්ෂේත්‍ර කැමරාකරණය අධ්‍යක්ෂණය ඒ වගේ දේවල් ਵਿਚාරය කරනකොට ජයවිලිලාල් විලේගොඩ කියන ਵਿਚාරකයා එයා හුඟක් නිර්දේ විදියට පහර ගහනවා ඒ නිර්මාණකරුවන්ට. මං දැකලා තියෙනවා සමීර ඒ විචාරවල ඒ ජයවිලාල් විලේගොඩගෙන් කිසිම දෝෂයක් අහපු නැති එකම නිර්මාණ ශිල්පියා තමයි ඒ චිත්‍රපටියක මේ සිසිර සේනාරත්න කියන නම. මම හිතන්නේ ඒක අපි විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් ඉඳ මම මේ මතක් කරේ. ඔව්. අපි ඊට පස්සේ තාත්තා හිතරිතෙන් පස්සේ ඊට පස්සේ තාත්තාගේ නිර්මාණ ඇතුළත් වෙනවා මම හිතන්නේ පුංචි බබා චිත්‍රපටිය. පොඩ්ඩක් ඒක විශේෂත්වය ගැන මොකද මේක අපිට සිනමාවේ අතීතය ගැන කතා කරනකොට විශේෂ සම්දිස්ථානයක් වෙනවා. මොකද පුංචි බබා චිත්‍රපටිය ෆොන්සේකාගේ මුල්ම සිනමා නිර්මාණය. තිස්සලයන්සුරගේ පුංචි බබා චිත්‍රපටිය ගොඩක්ම එකක් ජනප්‍රිය වෙන්නේ ඒක මාල්නී ෆොන්සේකාගේ පළවෙනි චිත්‍රපටිය. දෙවෙනි එක තමයි ඒකේ තමයි මේ මුළු රටක්ම දන්න මේ මාගේ පුතුරමල් ගීතය ඇතුළත් වෙන්නේ ධර්මසිරි ගමගේ ලිව්වේ මේ චිත්‍රපටිය තමයි. ඒක හරියට ජනප්‍රිය වුණා. මොකද ඒ කාලේ හිටපු හොඳ මනළුවෙක් තමයි ජෝ අබේ වික්‍රම. ඉතින් ඒ ජෝගේ විශිෂ්ට රංගනයත් එක්ක මේ සින්දුව ලස්සනට ගැලපුණා ඒ චිත්‍රපටියට. ඕකේ තව පොඩි දෙයක් මට කියන්න ඕනේ. මොකද මේ මාල්නී ෆොන්සේකාව සිනමාවට ගෙන එන්න මුල් වෙච්ච කීප දෙනා අතර එක්කෙනෙක් තාත්තා. ජෝ අබේ වික්‍රම, එතකොට මේ කවුද? තිස්සලියන සූරිය. එකම තව චිත්‍රපටි නිෂ්පාදක සුගත මාරසිංහ. ඒ කට්ටිය එකතු වෙලා තමයි මාල්නීව හම්බෙන්න ගියේ පළවෙනි වතාවට. ඒ නිසා මේ මාල්නී සිනමාවට ගෙන ඒමේ මේ මහා නිලි රාජිනිය සිනමාට ගෙන ඒමේ ගෞරවයේ කොටසක් මම හිතන්නේ සිසිර මගේ පියාටත් කියන තාත්තට හම්බ විය යුතුමයි. ඔව්. सदन में
අඬන්නේ කවුද පුතුට කිරි කර දෙන්නේ පුංචි පුතුණියයි කිරට අඬන්නේ කවුද පුතුට කිරි කර දෙන්නේ අම්මා කියාලයි බහතෝරන්නේ අම්මා කියාලයි බහතෝරන්නේ ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ මාගේ පුතුට මල් මවගේ ළමැදලේ කිරට පෙරෙන්නේ ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ පුතුගේ සිනාවින් සතුට සැදෙන්නේ මල් යහනාවේ පුතු නැලවෙන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ කවුදෝ දුන්නේ එතකොට පුංචි බබා චිත්‍රපටයේ ගීත ගොඩාක් ජනප්‍රිය විශේෂයෙන් අම්මා කියපු පෙම් මදිරාමේ ජීවිතයේ ඒ මාල්ලිගේ පළවෙනි ගීතේ ඒම මිහිරි තනුවක් තාත්තාතින් නිර්මාණය වුණු සුවිශේෂී ලස්සනම ගීතනුවක් කියලා මම නම් මාල්ලිගේ පළවෙනි චිත්‍රපට ගීතේ පළවෙනි මාල්නි පොන්සේගේ පළවෙනි චිත්‍රපට ගීත දර්ශනය මම හිතන්නේ ඒතකොට මාල්නි පොන්සේකට පසුබිමින් ගීත ගායනා කළ පළවෙනි ගායන ශිල්පිනියක් මගේ මව ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය. ඔව්. අපි ඊට පස්සේ තාත්තා තවත් චිත්‍රපටි ගණනාවක මියුසික් කරනවා. සෙනෙහස චිත්‍රපටියත් අපි ඊළඟට එමු. හර්බර්ට් ටම්සන් රත්න නිර්මාණය කරපු සෙනෙහස චිත්‍රපටිය කාලයේ පැය 3ක් සම්පූර්ණ දිග චිත්‍රපටියක්. ඔව් දෙන දිග චිත්‍රපටියක්. ඉන්ටර්වල් දෙකක් දුන්නා මම හිතන්නේ ඒකේ. ඔව් ඒක දිග තියෙන හරිම ලස්සන කතාවක්. මොකද මේක එක විශේෂත්වයක් ඒ 69 වසරේ හොඳම නළුවට එහිමි සම්මානය. ඔව් ඊටාම ලස්සන. ඒ වගේම මේකේ ලස්සන ගීත නිර්මාණ ටිකක් තාත් ඇතුළත් කරා. විශේෂයෙන් ශාස්ත්‍රීය සංගීතයත් ඇතුළත්. ඔව්. මේ අපිට පොඩ්ඩක් මේ වාගේ හඳ පෑවු මේ වාගේ හඳ පෑවු ගීතය විශේෂයෙන් මම හිතන්නේ ඒ කාලේ මගේ ආසම සින්දුවක් ඒක. ඒ කාලේ රසික රසිකයන් අමන්දානන්දයට අමුතුම වින්දනයක් ගෙනත් දුන ගීතයක් තාත්තගේ විශිෂ්ටම නිර්මාණයක් හැටියට සලකන්න පුළුවන්. ඉන්ද්‍රාණි සේනාරත්නයන් ගායනා කළ මේ වාගේ හඳ පෑවු ඒ පුදුම ගීයක් ඒක. ඔව් ඒ තාම මිහිරි තනුවක් ඒ තාම විශිෂ්ට සංගීත නිර්මාණයක් සිසර සේනාරත්නයන්ගේ අපි සෙනෙහස චිත්‍රපටිය. ඉතින් ඒ වගේ ඔබ නාදේ කවුලෝ කියන නිර්මාණය. මේ වගේ ගීත ලස්සන නිර්මාණ ගණනාවක් ඇත්තට තාත්තගෙන් අපට ලබා අපේ මේ හෙළ ගීත ශේෂ්ත්‍රයට සිනමා ශේෂ්ත්‍රයට දායාද කරන්නට තාත්තට නිර්මාණ හැකියාව ඉතාම විශිෂ්ටයි. අනිවාර්යයෙන්. මේ අපි ඊට පස්සේ කතා කරමු සමීර පොඩ්ඩක් කවුද හරි වගේ චිත්‍රපටියක් සංගීතය ගැන. මොකද ඒකෙත් අපිට විශේෂත්වයක් තියෙන විශේෂ ගීතයක් තියෙනවා. ඔව් කවුද හරි කියන චිත්‍රපටියත් ඉස්සලේර සූරියගේනේ. නෑ ඒක ටයිටස් තොටවටයන් පසුව සම්පූර්ණ. ඉතින් ඒක ඒකේ කවුරුත් නොදන්න දෙයක් තියෙනවා මේ ඒකෙත් නැගෙන වැටෙන නැගෙන. ඔව් අයෝඩෙනිස් සමග වික්ටර් රත්නායකයන්. ඔව් ඒකේ තාත්තා එතනදිත් ගොඩක් තාත්තා සින්දු කියන්නේ නැතුව එකක් තියෙනවා මේ අයෝඩෙනිස් වික්ටර් රත්නායකයා කියන නැගෙන වැටෙන වැටි නැගෙන ඒක අරිසන් අහමුදු ලියපු සින්දුවක්. ඔව් මේ පෙරලන ලෝකයේ කියලා. එකට කොටු
අපේ ජීවිතේ තරුණ රුද්‍රනාග විසින් මැණික වැසින්නේ වාසනාව නාකටේ ඇයි බියවන්නේ බලාපොරොත්තුවේ දොරටු පවට වැසින්නේ පිනට ඇරෙන්නේ නැගෙන වැටෙන වැටිගෙන පෙරලෙන ලෝකේ වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ කපටි ගැට වැටේ ගැටින් ගැටේ ගැටහම් ගැටේ වැටි පොරට යන්න පෙරට ගැටින් ගැට කැපේ දාම දිනන්නේ නැගෙන වැටෙන වැටි නැගෙන පෙරලෙන ලෝකේ වාසනාවේ දාදු කැටේ අපේ ජීවිතේ දාදු දමයි දිවි හටන් බිමේ නැත්ත මතින් ඇත්ත නැගී සිටි අන්තිමේ පිනිස දවස පැනට කර්මයා අසයි කවුරුද හරි කවුරුද හරි කවුරුද හරි කවුරුද ඊළඟ තමයි ගොඩක් අය නොදන්න දෙයක් තමයි සීටී ෆර්නැන්ඩෝගේ මේ මීවදේක ජීවිතේ මීවදේක ජීවිතය ඒකත් මගේ පියාගේ මේ සංගීත අධ්‍යක්ෂණයක් මීවදේක ජීවිතය කියන සින්දුව සෑහෙන ජනප්‍රිය වුණා කවුද හරිනේ කවුද හරි චිත්‍රපටිය ඔය එතකොට ඒ චිත්‍රපටි පවා ඇත්තට ඒ කාලේ විශේෂයෙන්ම නැත්තම් ඒ කතා පොරුතේට වැඩිය තාත්තගේ සංගීතය තමයි හඳපාන හිතට හිත සෙනෙහස කවුදාරි පුංචි බබා ඇත්තට ජනප්‍රිය කරවන්න අපේ සිසිර සේනාරත්න කියන මේ විශිෂ්ටතම නිර්මාණවේදියා මේ සංගීතවේදියාගේ සම්බන්ධය තමයි බලපෑවේ කියන එකයි මමත් විශ්වාස කරන්නේ සමීර. මොකද ඒක අර ගොඩක් දැන් ඉස්සර දැන් සින්දුවනේ සින්දු එන්නේ යන්නේ හැමදේම දැන් මේ හින්දි චිත්‍රපට පවා සින්දුවනේ යන්නේ කතාව මිනිස්සුන්ට වැඩක් නැහැ. සින්දු එන්නේ යන්නේ මිනිස්සු හරියාසනේ අදටත් ඒ සින්දුවනේ තියෙන්නේ හින්දි ෆිල්ම් වල හින්දි ගීතවල මිනිස්සු රස විඳින්නේ ගීත රසය ලබා ගන්න තමයි හෝල් එකට ගියේ. හරි. ඉතින් ඒක තමයි මේ ෆිල්ම් වලත් තිබ්බේ. ඇත්තටම. සින්දු ටික තමයි තිබ්බේ. ඊට පස්සේ මං හිතන්නේ මේ දැන් වගේ අහන්න ඉතින් දෙතුන් පාරක් සමහර මිනිස්සු යනවා ඒ සින්දු අහන්න දැන් වගේ ඕවා ඩවුන්ලෝඩ් කරගන්න MP3 මුකුත් නැහැ. ආයෙක අහන්න නම් ආයෙ ෆිල්ම් එක බලන්න ඕනේ. නැත්තම් ගුවන් විදුලියේ එතන ඉඳගෙනම ඕන අහන්න නැත්තම් පටිගත කරගෙන ආසාවෙන්නේ හැකියාවක් තිබුණේ නැහැ. එතකොට තාත්තා ඊට පස්සේ චිත්‍රපටි ගණනාවක සංගීත අධ්‍යක්ෂණය කළා සමීර මන් දන්නා දීපාංජලි චිත්‍රපටිය මගේරන් පුතා චිත්‍රපටිය අවසානයේට මම හිතන්නේ තාත්තා කලේ පුනරුත්පත්ති කියන චිත්‍රපටිය. ඉතින් මේ සෑම ගීතේ විශේෂයෙන්ම දීපාංජලි සහ මගේරන් පුතා වල චිත්‍රපටවල ගීතත් අතිශය ජනප්‍රිය වුණා. ඒතර තාත්තා ගුවන් විදුලි ගීතත් ගණනාවක් ඒ අතරතුර සරල ගීත වගේ ගණනාවක් නිර්මාණය කළා. පොඩ්ඩක් සමීර පොඩ්ඩක් අපි ඊට කලින් පොඩ්ඩක් මම කැමතියි සමීරගේ කටහඬෙන් අහන්න මේ මාගේ පුත්‍රමල් ගීතය අපි මේ 68 වසරේ තිරගත වුණු මාළිගේ පළවෙනි පද පෙළිය මේක පොඩ්ඩක් අපිට පොඩි ගීත පද කීපයක් ගායනා කරලා පෙන්නන්න පොඩ්ඩක් මේ ඔබේ කටහඬින් අහන්න ආසයි ඒ තාත්තගේ ගීතය. මාගේ පුතුට මල් යහන සදන්නේ දැසේ සිහිනවැල් පාවියෙන්නේ රෝස කැලේකින් හමුවන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ මාගේ පුතුට මල්. ඊට පස්සේ අපි මේ තාත්තගේ දැන් සරල ගීතත් ගොඩක් නිර්මාණය වුණා. මට ඒ කාලේ උගා ක්‍රසික ආපු අතිශය ජනප්‍රිය සින්දුව නීල ජලාශය. එතකොට නිල් මිනි දැසි. ඒ වගේ ගුවන් විදුලි ගීත රාශියක් නිර්මාණය වුණා. තාත්තගේ ස්ටයිල් එකක් තිබ්බනේ. ස්ටයිල් එක
වෙනස් කරපු ගීත තමයි දැන් තාත්තා ගොඩක් මාගේ පුත්‍ර මල්ල එතකොට මේ මගේ මැනික සුවසේනදී ඔක්කොම සීත දියයි ඔක්කොම එක වෙනස් කරපු ඒවා තමයි ස්ටයිල් එකක් මේ වදේගේ ජීවිතේ. අනිත් එක නීල ජලාශය. අනිත් එක තමයි ආදරේ පෑගිරේෂ. ඒක තරකර වෙස්ටර්න්. ආදරේ පෑගිරේෂ මාහදේ හැංගිලා දැසපිය වූ ඇසිල්ලේ නින්දෙදී වෙන් වෙලා ආදරේ පෑයිරේෂ මාහදේ හැංගිලා දැසපිය වූ ඇසිල්ලේ නින්දෙදී වෙන් වෙලා තොට ඔබ ගතින් මා ළඟයි කියන ඔක්කොම වෙස්ටර්න් ඒවා කරපු ඒවා ඔක්කොම පිවිතුරු සිතින් හරි කවුද අපේ ප්‍රේමකීර්ති අල්ලිස් ඒ ඔක්කොම වෙස්ටර්න් ඊට පස්සේ එක දිගට වෙස්ටර්න් නීල ජලාශය අරව මේවා කරා වේග රිද්මේට එයාට වුණා වෙනස් කරන්න පොඩ්ඩක් ඉතින් මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර වෙනම ආරක ආදරේ පෑයිරේෂා කියන සින්දුව ඒක හොඳම නේද ඒක තනිකරම මේ වෙස්ටර්න් ටයිප් එකකට එන ජෑස් ටයිප් එකකට එන සින්දුවක් සැක්සෆෝන් ඔක්කොම දාලා ඒක හරිම මම හරිම ආස කරන සින්දුවක් එයාට වුණා මේ ශාස්ත්‍රීය පැත්තෙන් මිදිලා වෙස්ටර්න් පැත්තේ ඔබ ගතින් මා ළඟයි මා ප්‍රේම ගීතේ හරි ඒ වගේ ඒ ඔක්කොම වෙස්ටර්න් එතකොට පිවිතුරු සිතින් එයා ඒ සින්දු 10ක් විතර එක දිගට කරගෙන ගියා වෙස්ටර්න් ටයිප්. ඉතින් ඒක එයාට වුණා පොඩ්ඩක් මේ පැත්තනොත් මගේ යම්කිසි හැකියාවක් තියෙනවා කියලා මේ ලෝකයට පෙන්වන්න. මනුස්සයට පෙන්වන ඒ වගේම තමයි මට ඉස්සෙල්ලත් කියලා වුණා තමයි මගේ පියා මුලින්ම මේ කලා ශාස්ත්‍රයට එයාට හැකියාව ආවේ චිත්‍ර දීමෙන්. ගොඩාක් මම දන්න හැටියට තාත්තා එකක් චිත්‍ර ශිල්පියෙක්. ඒක මේ රටේ ගොඩක් අය දන්නේ නැහැ. අපි ඒ ගැනත් අපිට ඒතකොට මම හිතන්නේ තාත්තා ලස්සන චිත්‍ර නිර්මාණ ඇඳපුවා ගෙදර තිබුණා. ගෙදර තිරෝ. ඉතින් පැන්සලෙන් අඳින්නේ. කිසිම දෙයක් නෙවෙයි නිකන් පැන්සලෙන් අඳින්නේ. ඉතින් මට තියෙන දුක එයාගේ අම්මා මාස 3ක් නැති වුණා. එතකොට කොච්චර කිව්වත් මව් සෙනෙහස කියන එක තව කෙනෙකුට දෙවනේ ඔයාට උනත් මට උනත් අපිට හැමෝටම අම්මගේ ආදරේ කියන්නේ මාස 3න් නැති වෙච්ච ළමෙක් මේ තත්ත්වයට එනවා කියන දැන් අම්මා තාත්තා හැමෝම ඉඳලා මිනිස්සුන්ට තරකට එන්න බැරි වෙලාවල් තියෙනවනේ. එතකොට අම්මා තාත්තත් නෑ ගොඩක් වෙලාට මෙයාලා හිටියේ ලොකු අම්මා තමයි. එතකොට එහෙම ඉඳලා මම හිතන්නේ එයාට ලොකු වෙනකොට ඒකත් බලපාන ඉතින් මම තනියෙන් තැනකට එනවා අනිත් එක මම හිතන්නේ සමීරේ සමහරට ආත්ම ගණනාවට ඉඳන් එන සහජ හැකියාව තමයි අනිත් එක තමයි මැරෙනකන් කතාවක් කියන්න මේ අම්මගේ ෆොටෝ එක තියෙනවානේ සින්දු කියන්න යනකොට මේ සාක්කුවේ දාගෙන එන්නේ කොහෙ ගියා. එතකොට මේ සූට් එකක් ඇඳුත් ඇතුලේ සාක්කුවේ black and white ෆොටෝ එක. ඕක තාත්තා නිදාස්ත්‍රිය දාස් තමයි නැති උනේ. 2015 ඊට පස්සේ මගේ අයියා ඉන්නේ ජර්මනියේ ලංකාවට ආවා. එතකොට තාත්තගේ අපි සූට් අදිනකොට දැන් අන්දන්න මරණයට එක සූට් එකක ෆොටෝ එක තිබ්බා. ඊට පස්සේ අයියා මායි තීරණය කරා මේක මෙයත් එක්කම යන්න ඕනේ. කියලා තාත්තගේ සූට් එකට ෆොටෝ එක ඒ ෆොටෝ එකක් දැම්මා. හරි? ඉතින් ඒ වගේ එයා අපිට නොපෙන්නුවාට එයා හිරිට ගැන මේ දුක් වුණා. අපි කාටවත් පෙන්නුවේ නැහැ. නමුත් හේ ගියත් ඒ අම්මගේ ෆොටෝ එක මේ කෝට් සාක්කුවේ හරි නිකන් ෂර්ට් සාක්කු සින්දු කියන වෙලාවට විතරයි. දාගෙන යනවා එයා කිසි දෙයක් කිසිම කෙනෙකුට කිව්වේ නැහැ.
නමුත් ඒ අම්මට දෙවෙනි නෑ ලොකු අම්මා හරිද පුදුම විදිහට මේ මගේ තාත්තට මැරරකන් එයා මැරරකන් සැලකුවා ආදරය කරා අන්තික ඒ හින්දා තමයි මගේ තාත්තා අද ඔය වගේ තත්ත්වයකට ආවේ ඇත්තටම. හරි ඒගොල්ලෝ රස්සාවල් මේව කළා හොයලා දීලා ඒවට දාලා ඔක්කොම කළා ඒගොල්ලන්ටත් පුතෙක් හිටියා පස්සේ ලැබුණා ලයනා සේනාරත්න කියලා. ඒ පුතාට වැඩිය ඒගොල්ලෝ ආදර කරේ මෙයාට. මොකද මේ අම්මා නැති කොල්ලනේ. අරවා මේවා කියලා සෑහෙන්න ඉතින් මම ඒක හිතන්නේ අපිට අපේ දෙමව්පියෝ හිටියා ඔක්කොම තිබ්බා නමුත් මෙයාට මව් කිරිවත් අනිත් එක ඒ කාලේ හරි ප්‍රශ්නයක් ඕකද දැන් නම් ආදේශක වරදරන් තියෙනවනේ 1935 ඔයා හිතන්න මොනවාද තියෙන්නේ නැති කියලා ඉතින් මේ ළමයා හරි අමාරුලා තියෙනවා කොට ගන්න ඉතින් අර විද්දු හිටපු ඉන්න අරවා මේවා හරි මේවා කරාට ඒ කාලේ දැන් නම් වරදර ආදේශක තියෙනවනේ ඉතින් ඒ අමාරු තත්ත්වකින් ගොඩ අරගෙන තමයි මේ තාත්තා මේ හැම දෙයක්ම කළා තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට විශේෂයෙන්ම මගේ තාත්තා ගොඩාක් සින්දු කියපු මේව කර කෙනෙක් නෙමෙයි. නමුත් මගේ තාත්තට මම කියන්නේ විශේෂයෙන්ම මහත්මයෙක් කියලා. ඒ මහත්මයා කියන එක එයා ගොඩ නගාගත්තු දෙයක්. ඇත්තම කියනවා. ලංකා ජනප්‍රියම ගායකයෙක් ගත්තොත් කෙලින්ම කිසිම කතාවක් නැහැ ජෝතිපාල තමයි. ඒකයි කතා කරන්න දෙයක් නැහැ ඒකේ. හරි වැඩිම සින්දු ගානක් කියලා. නමුත් මම මේ මිනිස්සුක මේව නමුත් සංගීත ක්ෂේත්‍රයේ මහත්මයා කිව්වොත් මිනිස්සු කියන්නේ සිසිල් සේන. මොකද ඒක යා ගෙනාපු දෙයක්. මොකද ඒ පෞරුෂය ඒ කියන්නේ යාගේ පිළිවෙල ඇඳුමක තිබුණු ලස්සන ඒ හරි පිළිවෙල. ඒක සින්දු කරන්න වාලේ කරේ නෑ. අනිත් එක දැන් අපිට උනත් ඒ ආభాසෙ ආවේ දැන් අපිටම මටත් පවුලේ පිරිමි දෙන්නනේ මටයි අයියටයි හැමතිස්සම කිව්වේ මේ සංගීත ශාස්ත්‍රයේ තියාගන්න විනෝදාංශයක් ඇටියට. හරි? වෘත්තියක් කරගන්න එපා. කරගත්තොත් උඹලා වැටෙනවා. අනිත් එක එක්කෙනාගේ පස්සෙන් මම මේ කෙලින්ම කියන්නේ. හරි? ජීවිතේ ඉගෙනගෙන රස්සාවක් කරන්න ඒ හින්දා තමයි මටත් හොඳට ඉගෙනනවා මගේ දමපුව. මම ඉගෙන ගත්තා මම හොඳ රස්සාවක් කරා. නමුත් මේක නිකන් අර තාත්තා කියනෝගේ ජොලියට තියාගත්ත හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නේ. නැත්නම් අපිත් අනාතයි. මොකද පිටරට අල්ලල වගේ නෙමේ මේ විශේෂයෙන් මේවා අපේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ හරිම අවිනිශ්චිතයි. හරිම අවිනිශ්චිතයි. එකපාරට මේක තමයි හොඳම නිදසුන. දැන් අවුරුදු 2ක් තිස්සේ එක ෂෝ එකක් මොකද හිතන්න නිකන්. ඕක අපි රස්සාව කරන් හිටින අපේ ගෑනම කොහොම ජීවත් වෙන්නේ? දැන් මගේ තාත්තා කිසිම කෙනෙක් පස්සේ ටීවී channel පස්සේ ගිය මිනිස්සු නෙමෙයි. යාට හොඳ රස්සාවක් තිබ්බා. එයායි පඩියට පුරුදුන ඒකෙන් තමයි ජීවත් වුනේ. හරි? ඊ අරගෙන අම්මයි තාත්තා කොහෙර ගිහලා සින්දුවක ඒක ඔලුවට ගත්තේ නැහැ. ඉතින් මම වුණත් හැමතිස්සෙම මම මගේ දෙමව්පියන්ගෙන් මගේ පියාගේ විශේෂයෙන් මට ලැබුණු ලොකුම දායකය තමයි මට මේක නම්බර සංගීත ශාස්ත්‍රයේ නම්බර 1ට දීපු නැති එක. ඉතින් අපි මේක අද මෙහෙම ලස්සන එයාත් ඒක එයාගේ රස්සාව තමයි නම්බර. හරි? ඒ වගේම එයාගේ රස්සාවේ හිටපු ගොඩාක් ලොක්කෝ රටවල් 26ක මේ අම්මයි තාත්තා ගියා සින්දු කියන්නේ. ඒ හැම වෙලාවකම මෙයාට යන්න ඉඩ දුන්නා. කිසිම බලපෑමක් කරේ නැහැ. ඔය ෆිල්ම් වල මේවල මේව කරන්න මේ තනු හදන්න යන කිසිම ප්‍රශ්න සිසිරවන්න. ඒකට තව එකක් මම කියන්න ඕනේ ලංකාවේ මම දන්න තරමින් ප්‍රියන්තන මදනේ කස්ටම් ෂෝ එක. ඔව් VMIC කරා. ඔයා කියන්නේ එච්චර වියදම් කරපු ෂෝ එකක් මම දැක්කේ නෑ ශ්‍රී ලංකා රේගුවේ 2015 2015 කරා මේ තාත්තා වෙනුවෙන් 14 මං හිතන්නේ මොකද 14 තාත්තා 2015 ඔක්තෝබර් මාසෙද කොහෙද කරා මේ මෙයා ෂෝ එකක් BMI සීට් එකේ ෆුල් ඔක්කොම ඉන්වයිටිස් ටිකට් නෑ ඔයා කිව්වට විශ්වාස කරන්නේ ඉන්න මිනිස්සුන්ට දැන් රෑ කෑම පටන් දුන්නේ මේ මවුන්ට් ලැවනියා හොටෙල් එකේ. හරි? ඒ වගේ ඒ කියන්නේ ආටිස්ලා 30ක් සින්දු කිව්වා. සින්දු 30ක් කිව්වා මේ ඔක්කොම ලැවල ඒ හැමෝටම තාත්තගේ නිර්මාණ පිටය ඇවිල්ලා ඒ හැමෝටම සැලුවේ. ඒ කියන්නේ ඒ තරම් වේදම් කරපු ෂෝ එකක් මේ කස්ටම් එකෙන් කවදාවත් කරලා නැහැ. මොකද කස්ටම් එකේ ලොක්කා කිව්වේ සිසිර සේනාරත්න කස්ටම් එකේ ඉන්න එක අපිට ගෞරවයක් කියලා. එතකොට සමීර මේ දැන් අපි ශ්‍රී ලංකා ගීත ශේෂ්ත්‍රයට සිනමාවට එතකොට ඒ තාත්තගෙන් වගේම අම්මගෙන් වගේ ලොකු සේවයක් සිදු වුණා. ඔව්. එතකොට තාත්තයි අම්මයි දෙන්නම එකතු වෙලා කරන්න පස්සේ
පොඩක් කැසට් යුගය ආවා. ඔව්. කැසට් යුගයේ මේ ගීත ආස කරන රසිකයන්ට ලබා ගැනීමට අවස්ථාවක් උදා වුණා නේද? ඔව්. ඇත්තටම කියනවා ඒ කාලේ ගොඩක් ඔය මේ ජෙම් ටෝන්, සිල්වර් ලයින් වල තිබ්බා. ඉතින් ඒවා ඉස්සර රෙකෝඩ් හැටියට තමයි කරේ. ඔය ඊට පස්සේ ටිකක් ඒ කැසට් යුගය. ඔව් කැසට් යුගයට ආවා. 30න් කැසට් යුගයට ආපුවාම ඇත්තටම අගේ කරන්න ඕන මිනිස්සෙක් තමයි ආනන්ද ගණේගොඩ ශ්‍රී ලංකා ආයතනය. ඒ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම ගායකයා මගේ දෙමව්පියෝ අමරදේව, නන්දාමාලි, වික්ටරත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, ගුණදාස කපුගේ තව ගොඩක් හිටියා. ඒ වගේ මේ ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය කලාකාරයෝ ටිකක් එක්කව කරගෙන ආනන්ද ගණේගොඩ ශ්‍රී ලංකා කියලා කැසට් ආයතනයක් පටන් ගත්තා. එතකොට ඒකේ මගේ දෙමව්පියෝ කැසට් පහක් හයක් පමණ වගේ මේ සිද්ධ කිව්වා. ඒක ඕලු නෙළුම් ගයා ගීතයන් හිතන්නකෝ අයියේ. එතකොට තව එකක් මට කියන්න ඕනේ මේ සිසින්දර ප්‍රසංගය. ඇත්තටම සිසින්දර ප්‍රසංගය ලංකාවේ එකයි තිබ්බේ. නමුත් රටවල් 26ක සිසින්දර ප්‍රසංගය මගේ දෙමව්පියෝ කියන්නේ අම්මගේ තාත්තගේ නම් දෙකක් අහුවලා සිසිර ඉදරානි කියන එක. ඒ දෙන්නගේ මාක් එක තිබ්බේ ඉරයි හඳයි. මේ රටවල් 26ක තිබ්බා. අන්තිම ෂෝ එක තමයි සිසින්දර තිබ්බේ ලංකාවේ ආනන්ද මේ ආනන්ද හෝල් එක කුලරත්න ශාලාව. ඔව් ඉතින් ඒක සෑහෙන ජනප්‍රිය වුණා පිටරට. මේ සිසින්දර මේ සංගීත ප්‍රසංගය. ඉතින් මේ ඒකෙත් කැසට් වල තියෙනවා ලන්ඩන් වල කරපු ලයිව් ෂෝ එකක් ඒ සිසින්දර ලයිව් කියලා ශ්‍රී ලංකාවේ කරපු එකක් තියෙනවා. ඔව් සමහර එතකොට අපි දැන් තාත්තා අපි කතා කරා තාත්තගේ එතකොට විශේෂයෙන්ම මේ අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දායාද කරන ලද මේ නිර්මාණාත්මක හැකියාව නිසා ගීත ශිල්පයට ලොකු සේවයක් වුණා. එතකොට අද පවා අතිශය ජනප්‍රිය ගීත රාශියක් තාත්තගේ හදවතේ නිර්මාණය වෙලා ඒවා අපේ ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට අසන්න අවස්ථාව ලැබුණා. එතකොට ගීත රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක්, ඒ වගේම කෙටි කතාවකුත් අපි දන්නවා මේ විශ්වවිද්‍යාලවල පවා නිර්දේශ වුණා ඉන්දියාවේ. ඒ කතාව බෝනික්කා කියලා කතාවක්, පොඩි කතාවක්, කෙටි කතාවක්. හින්දියෙන් ගුඩියා කියලා නිර්මාණය වුණා. ඔව් ඒක ඉන්දියාවේ මේ විශ්වවිද්‍යාලයකටත් තේරුණා. ඒක මේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ තාත්තා ලියපු කෙටි කතාවක්. ඔව්. ඉතින් ඒතර මම දැන් තාත්තා අන්තිමටම සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය පුනරුත්පත්තිය කියන චිත්‍රපටිය. ඒකෙත් ගීත මම හිතන කීපයක්ම තාත්තා නිර්මාණය කළා. ඔව්. එතකොට ඒක තමයි තාත්තගේ අවසාන චිත්‍රපටිය මම හිතන්නේ. ඔව්. එතකොට අපි එහෙනම් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සමීර සේනාරත්නය අපේ හිතවතාට මේ කලා ශාස්ත්‍රයේ දියුණුවට විශේෂයෙන්ම ගීත සාහිත්‍යයේ දියුණුවට මහා සේවයක් කළ ඒ තමන්ගේ පියාණන් පිළිබඳ විශේෂයෙන් සිසිර සේනාරත්න කියන මේ මහා ගායන ශිල්පියා පිළිබඳ රසික ඔබ වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කරමින් අපි වෙනුවෙන් දක්වන ලද සහයෝගයට ඉතාමත් ස්තුතියි සමීර. ඒ වගේම මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා මෙම රේඩියෝ චැනල් ඉසිර පව්පාලි මහතාටත් මගේ පියාගේ හොඳම හිතවතෙක් වෙන අපේ පවුලේ හිතවතෙක් වෙන ප්‍රියන්ත සමග මගේ දෙමව්පියන් විශේෂයෙන් මගේ පියා ගැන මෙහෙම කතා කිරීමට ලැබීම මට ලොකු භාග්යක්. මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් මේ ඕගොල්ලෝ මේක ලෑස්ති කරපු එක ගැන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇතට පාවී යනවා සරුංගලේ සරුංගලේ පුංචි තිතක් මේ පුංචිම පුංචි තිතක් මේ ඇතින් නැතට ඉගිලී යන